එහෙනම් සෝතාපන්න වෙන්න භාවනාව කෙරුවොත් විතරයි පුළුවන්. බණ ඇහුවොත් විතරයි පුළුවන් කියලා තීරණය කරන්න බෑ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ක්‍රම 8ෙන්ම පුළුවන්. සම්මාදිට්ඨිය පාලක 1000ක් මණ්ඩල සම්මාදිට්ඨි ක්‍රම 1000ක් තියෙනවා කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. එතකොට එයාගේ ක්‍රමය එයාට සංසාරේ පුරුදු වෙච්ච ක්‍රමය මොකද්ද කියලා කවුරුත් දන්නේ නැහැ. සෝතාපන්න කියලා කියන්නේ ඩිග්‍රියක් නෙමෙයි. මට මේ විදියට මේක කරලා මේ කියන සසර දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කියලා යම්කිසි පැටර්න් එකක් යම්කිසි ක්‍රමවේදයක් එයාට ප්‍රත්‍යක්ෂ වෙනවා. හැබැයි බුදුහාමුදුරන්වත් ඒ පැටර්න් එක කරන්න බැරිලු. සෝතාපන්න ශ්‍රාවකයා පුදුජන කරන්න බෑ. ඒක ප්‍රත්‍යක්ෂ වුණාම ඒක එයාගේ ඥානගත වෙනවා, විඥානගත වෙනවා. ඔතනදී විඥාන ඉපදෙන්නේ, එතන කය හැදෙනවා, ඒ කයේ ඥානවල අර්ථ තියෙනවා. එතන ඉඳලා ඒක තමයි බලන්නේ. එතන නිතරම බලනවා. අම්මා දුකයි, තාත්තා දුකයි. සසරේ හැමතැනම අම්මලා හිටියේ, හැමතැනම තාත්තලා හිටියේ. හැමදාම යුතුයකම් කළා. මේකේ කෙලවරක් නෑ. එන අද මම යුතුයකම් කරන්න ඕනේ මේ සසර නිදහස් වෙන්න. බුදුහාමුදුරුවෝ තේම තමයි තීරණය කළේ. එහෙම එකක් හිතනවා. මොකද කිව්වම මේ ලෝකේ කවුරුත් කාටවත් ස්ථිර නැහැ කියන එකක් යාට ප්‍රත්‍යක්ෂ වෙලා සසරේ. එයා ಜಾති සෝතාපන්න වෙච්ච වෙලේ ඉඳලා ඔක්කොම බලනවා එයා. එයාට 아무තු විදිහට පේනවා පුංචි කාලේ ඉඳලා. අම්මා යාව ආදරෙන් වඩා ගන්න පොඩි එක්කෙනා. ඒ පොඩි එක්කෙනා කියනවා පුංචි අවුරුදු 2ක් විතර. අම්මා හොස්පිටල් එකේ ඉඳලා ආපු ගමන්ම දරුවා වඩා ගන්නවා. රුවන්වැලි සෑයට ආරාධනා කළා නේ දරුවා අම්මුනේ. හරි ආසයි. ඉතින් වඩා ගන්නවා. අම්මා ආදරේද? ඔව් පුතේ. මං ගොඩාක් ආදරේනේ. ආදරේ නැත්තම් එදාට වඩා ගන්න නැද්ද? අම්මා කල්පනා නැත්තනේ කතාව. ආදරේ නැති වුණොත් මම ලොකු වෙලා දරදඬු වුණොත් සමාජයට මහා එපා කරමුත් එදාට මේ වඩාගෙන ඉන්නේ නෑනේ. අර පොඩි කිනාට ඒක තේරෙන්නේ ආදරේ නිසායි මේක හම්බෙන්නේ. මට ආදරේ නැති වෙච්ච දවසට මේක හම්බෙන්නේ නෑ. ඒ අනිත්‍යයට තේරෙනවා. එහෙනම් ඇස කන දිව නාසය සමසිත කියන ආයතන 6 තුල ආර්ය අෂ්ටාංගික මාර්ගික ක්‍රම 8ක් තියෙනවා. ඒ 8 තුල ඕනම ක්‍රමයකින් කෙනෙක් සෝතාපන්න වෙන්න පුළුවන්.